Hi guys, ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න ආවේ iPhone 11 mini phone එක ගැන. ඉතින් මම වීඩියෝ එකක් කරේ iPhone 11 mini කියන ස්මාර්ට් ෆෝන් එක ගැන නෑ iPhone SE2 එක ගැන. ඉතින් අපි මේකට 11 mini කියන්නේ මොකද? ඉතින් මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ iPhone 11 එකේම තියෙන parts ටිකම තමයි. මේකේ body kit එක විතරයි වෙනස්. ඉතින් ගොඩක් YouTubers ලා කියනවා වගේ මේ iPhone SE2 එක සුන්දරද? ඒ වගේ මේ ෆෝන් එකේ හොඳ එකකේම නරක් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මොකද මම මේ ෆෝන් එක මාසයක් දෙක තුනක් පාවිච්චි කරලා තමයි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක අරන් ආවේ. ඒ වගේ තමයි මේ ෆෝන් එකට තාමත් අප්ඩේට් එන්න තියෙනවද? ඒ වගේ මේ ෆෝන් එකට අප්ඩේට් ඇවිල්ලා ඉවරද? වගේ දේවලුත් කතා කරන්න මම හිතුවා. ඒ වගේම වැඩි කතා නැතුව අපි මේ ෆෝන් එක ගැන කතා කරන්න යමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා උඩ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද එතකොට තමයි මගේ වීඩියෝ ඔයා ළඟට වෙන්නේ. එනදී අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. guys අපිට මේ ෆෝන් එකේ මුලින්ම කතා කරන්න තියෙන්නේ මේ ෆෝන් එකේ ඩිසයින් එක වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. එහෙනම් ඉතින් අපි මේ දෙක ගැන කතා කරන්න යමු. ඉතින් guys අපිට මේ iPhone SE2 එක දැක්කම අපිට මතක් වෙන්නේ iPhone 8 එකේ වගේම තමයි. ඉතින් අපිට මේ iPhone 8 එක SE2 එකයි අඳුර ගන්න තියෙන එකම දේ තමයි මේ iPhone එකේ තියෙන logo එක. ඉතින් මේ iPhone SE2 එකේ logo එක තියෙන්නේ ෆෝන් එකේ මැදට වෙන්න. ඉතින් මේ iPhone 8 එකේ logo එක තියෙන්නේ උඩට වෙන්න. ඉතින් ඒකෙන් තමයි අපිට මේ iPhone SE2 එක 8 එක වෙනස් කරලා අඳුන ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යම් මේ iPhone SE2 එකේ ඩිසයින් එක ගැන කතා කරන්න. ඉතින් මේ iPhone SE2 එක ඩිසයින් වෙලා තියෙන්නේ transparent එකකින්. ඒ වගේ තමයි මේ ෆෝන් එක වටේට ඇලුමිනියම් ප්‍රේම් එකකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ෆෝන් එකේ පිටිපස්ස පැත්ත ගැන කතා කරනවා නම් මේ ෆෝන් එකේ ඉන්නේ 12 megapixel සිංගල් කැමරා එකක් වගේම මට පිටින් අපිට මයික් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම LED flash එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ යට යනකොට අපිට ලයිට්නින් පෝට් එකත් එක්කම මයික් එකක් එක්කම මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ දකුණු පැත්ත සයිඩ් එක ගැන කතා කරනකොට අපිට power on off switch එකත් එක්කම SIM slot එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ වම් පැත්ත සයිඩ් එක ගැන කතා කරනකොට අපිට silent button එක වගේම volume up down key එකත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඉස්සරහ සයිඩ් එකේදී අපිට selfie cam එක වගේම earpiece එකක් එක්කම sensors වගේක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේකේ පහළ සයිඩ් එකේදී අපිට iPhone 8 එකේ වගේම fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ fingerprint එක ගැන කතා කරනවා නම් අපිට මේකේ fast fingerprint එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මේ iPhone SE2 එක ගැන කතා කරනකොට කතා කරන්න ඕනේ දෙයක් තමයි මේ iPhone එකේ තියෙන ඩිසයින් එක ගැන. මේ iPhone එකේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් මෙයාලා අපිට මේ ඩිසයින් එක හඳුන්වලා දුන්නේ 2016 iPhone 6 එකට මුලින්ම. ඉතින් අපිට iPhone 6 එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ පුංචි කැමරාවක් තියෙන ඩිසයින් එක. ඉතින් අපිට මේ ඩිසයින් එක ගැන කියනවනම් මේ ඩිසයින් එක out of design ගණයට ඇතුළත් වෙලත් නෑ. ඇතුළත් වෙමින් පවතින ඩිසයින් එකක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ ඩිසයින් එක 2015 ආපු හින්දා. ඉතින් iPhone SE2 එකට ගොඩක් කල් අප්ඩේට් ආවොත් ඒක හැම වෙන එකක් නෑ. ඒ වුණාට මේ ඩිසයින් එක නම් තියෙන්නේ දැන් out of design ගණය තමයි. ඒ වුණාට iPhone 6 එකේ Apple logo එක තියෙන්නේ මැදනේ. ඉතින් මේකේ Apple logo එක තියෙන්නේ ෆෝන් එකේ අයිනට වෙන්න. ඉතින් ඒක හින්දා අපිට මේක ඩිසයින් එක නම් තව ටික කාලයක් තියෙයි කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල වගේ ඩිසයින් එකක් අපිට මේ ෆෝන් එකේ නම් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට මේ ඩිසයින් එක ගැන කියන්න ලොකු වරදකුත් නැහැ. SE2 එකේ තියෙන ඩිස්ප්ලේ එකේ බෑඩ් එකක් තමයි අපිට මේ iPhone SE2 එකේ මේ Apple ලා ලබා දීලා තියෙන LCD panel එක. ඒ වගේම තමයි මේකේ refresh rate එක විදිහට යාලා ලබා දීලා තියෙන 60 Hz refresh rate එක. ඉතින් අපිට ගොඩක් බජට් ෆෝන් වල වගේම Android ගොඩක් ෆෝන් වල 90 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඉතින් guys iPhone SE2 එකේ තියෙන iPhone 6 එකේ ඉඳලා එන display sizes වගේම display resolution තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේකේ වෙනස්කමකට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 8 එකේ ඉඳලා එන iPhone වල True Tone පහසුකම විතරයි. වෙන කිසිම දෙයක් මේ iPhone SE2 එකේ වෙනස් වෙලා නැහැ. මේ ෆෝන් එකේ display එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4.7 inches display size එකක්. ඒ වගේම තමයි high series විභාග නිස්සාගයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ නිස්සාගයෙන් නම් මේ ෆෝන් එක ගොඩක් එලිමාන් පරිසරය තුලදී පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ඔයා මේ ෆෝන් එක ලොකු ෆෝන් එකක් පාවිච්චි කරලා මේ ෆෝන් එක ගන්නවා නම් ඔයාට මේ ෆෝන් එක මදි වෙන්න පුළුවන්. ඔයා මේකෙන් ගේමින් වගේ යූස් කරන මේ ෆෝන් එක ගන්නවා නම් මම නම් කියන්නේ මේ ෆෝන් එක හොඳයි කියලා. මොකද මේකේ තියෙන ඩිස්ප්ලේ එක 90 තමයි ඔයාට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්.
ඔයා ගොඩක් ලොක ඩිස්පලේ එකක් හොයන කෙනෙක්න ට මේ ඩිස්පලේ එක මදි ඒවනට ඔයා මේ ෆෝන් එක ඩිස්පලේ එක හොඳයි කියලා හිතල ගන්නවනම් ඔයාට මේ ෆෝන් එක ඩිස්පලේ එක ටික කාලයක් යනකොට හුරුවේ මත් iPhone 8 Plus එකේ ඉඳලා මේකනකොට මටත් ලොකු වෙනසක් දැනුණා ඒවගේ මේ ෆෝන් එක ගොඩක් අය ගේමින් වලට නම් ගන්න මේ ෆෝන් එක ඩිස්පලේ එක ගැන හිතලා නෙමෙයි මේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් එක ගැන හිතලා තමයි ගොඩක් අය මේ ෆෝන් එක ගන්න ඉතින් මට කියන්න බෑනේ මේ ෆෝන් එක වට හොඳයිද නරකයිද කියලා ඉතින් ඔයාට මේ ෆෝන් එක සෙට් නම් ඔයා ගේමින් වලට මේ ෆෝන් එක ගන්න ඉතින් මේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන නම් ඔයාට කියන්න කිසිම අවුලක් මට නම් තාම නම් දැනෙලා නැහැ ඉතින් ගොඩක් Apple fans මම අහලා තියෙනවා එයාලා කියනවා මේ Apple ලගේ 60 Hz refresh rate එක තියෙන ෆෝන් වලට Android ලගේ 120 Hz refresh rate ෆෝන් එකක් ගැටෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේ නම් කෙසේත්ම විශ්වාස කරන්න බෑ. මොකද 120 refresh rate තියෙන ඩිස්ප්ලේ එකක් එක්ක 60 Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකට හැරෙන්නවත් බෑ. ඉතින් ඉස්සරහට මම හිතනවා Apple ලත් මේක 120 Hz refresh rate එකක් දක්වා අරන් යයි කියලා. ඉතින් අපිට දැනටම Pro Max ස්මාර්ට්ෆෝන් වල මේක 120 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. දැන් තමයි අපි කතා කරන්නේ Android fans ලට දෙදෙන segment එකක් ගැන. ඉතින් මේක දැන් අපි කතා කරන්න හදන්නේ iPhone එකේ තියෙන කැමරා එක ගැන. ඉතින් guys අපිට අනික් ස්මාර්ට්ෆෝන් වල වගේම මේ ෆෝන් එකෙත් අපිට vivid filters ටික වගේම බලා ගන්න පුළුවන් දකුණු පැත්ත side එකේදී. ඒ වගේම තමයි අපිට මේකෙදි තවත් ගොඩක් දේවල් අනික් ෆෝන් වලට වඩා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ෆෝන් එකේදී portrait mode එක වගේම video mode එකත් slow motion video mode එකත් time lapse mode එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ panorama mode එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ අනික් ෆෝන් වලට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවන් video mode එකේදී. ඉතින් අපිට මේ ෆෝන් එකේ video mode එකේදී මේකේ film rate එක එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි ෆොටෝ එකක් capture කරගන්න හදද්දි මේකේ expose එක තියෙන්නේ. මේ expose එක මෙයාලා අපිට normally වෙනස් කරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් අනික් ෆෝන් වල තියෙන්නේ ෆොටෝ එක උඩ උබලා එන ඉර වගේ එකෙන් උඩට අදින්න ඒ වුණාට මේකේ එන්නේ normally අදින්න. ඉතින් මේ ෆෝන් එකේ කැමරා මොඩ් එක ගැන කතා කරද්දී අපිට මේකේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ ෆෝන් එකෙන් capture කරගත්ත ෆොටෝස් ටිකක් බලමු. ඉතින් ගොඩක් අයට එන්න පුළුවන් මේ ෆෝන් එක පොඩි නිසා මේ ෆෝන් එකේ මොන කැමරා සිස්ටම් එකක්ද කියලා. ඉතින් මේ ෆෝන් එක පොඩි වුණාට මේකේ ඉන්න iPhone 11 එකේ තියෙන කැමරා සිස්ටම් එක. ඉතින් මේකේ පොඩි වෙනස්කම් ටිකක් තමයි මේකට iPhone 11 එකයි මේක අතර වෙනස තියෙන්නේ. ඉතින් මේකේ මම ආසම් පාර්ට් එක තමයි මේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ක්වොලිටි එකයි. ඉතින් guys මම දැන් මේ රෙකෝඩ් කරන වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ iPhone SE2 එකේ තියෙන බෑක් කැමරා එකකින්. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී මේකට භාවිතා කරගෙන තියෙන මේකෙම තියෙන මයික් එක. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී දාලා තියෙන්නේ 4K 60 fps කියන ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් අපිට ඒකේ තමයි මේක දාන්න පුළුවන් ඔපටින් ෆොටෝ ෆ්‍රේම් එක. අපිට අනික් iPhone 6 7 8 වගේ ෆෝන් වලට බැරි දෙයක් මේ ෆෝන් එකේ ප්‍රගන්න පුළුවන් මේ ෆොටෝ ෆ්‍රේම් එක මේ වීඩියෝ එක ඇතුළතදීම වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ තියෙන OIS පහසුකම ගොඩක් හොඳ OIS පහසුකමක් වගේ මට පේනවා. ඉතින් මම මේ වීඩියෝ එක දැන් කරන්නේ ඇවිද ඉතින් මම හිතනවා මේ ෆෝන් එකේ හොඳ OIS පහසුකමක් ඇති කියලා. ඉතින් රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ බජට් ෆෝන් එකක් තමයි මේ iPhone SE2 එක කියන්නේ. ඉතින් මේකේ හොඳ බෑක් කැමරා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තව දෙයක් තමයි මේක හොඳ මයික් එකක් වගේම මේකේ බෑක් කැමරා එක නම් කියන්න අවුලක් නැහැ. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා මේ ෆෝන් එකේ. ඉතින් guys අපිට මේ ෆෝන් එකේදී ඉතාමත් ඉක්මනට ඕනම දෙයක් මේ ෆෝන් එකේදී ફોකස් කරගන්න පුළුවන් බෑක් කැමරා එකේදී නම් ඉතාමත් හොඳ ફોකස් එකක් අපිට මේකේ ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට Apple iPhone 7 එකේ ඉඳලානේ OS පසුම ලබා දීලා තියෙන්නේ. මම හිතනවා මේ ෆෝන් එකේ ඒ ෆෝන් වලට වඩා හොඳ OS පසුමක් මේ ෆෝන් එකේ බලා ගන්න අපිට පුළුවන්. ඉතින් අපිට 50000ට අඩුවෙන් ගන්න තියෙන හොඳම ෆෝන් එකන්නේ මේ iPhone SE2 කියන්නේ. මම නම් මේ ෆෝන් එක රෙකමන්ඩ් කරනවා ඔයාලට වීඩියෝස් පැත්තෙන් බලනවා නම්. ඉතින් guys මම දැන් මේ රෙකෝඩ් කරන වීඩියෝ එක රෙකෝඩ් කරන iPhone SE2 එකේ තියෙන ෆ්‍රන්ට් කැමරා එකෙන්. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී භාවිතා කරන්නේ මේ ෆෝන් එකේ තියෙන මයික් එකම තමයි. ඉතින් මේ ෆෝන් එකට මෙයාලා අපිට EIS පහසුකමක් ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එකේදී හොඳ EIS quality එකක් බලා ගන්න පුළුවන්.
ඉතින් මම මේ වීඩියෝ එක කරද්දී ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට හොඳ ෆ්‍රන්ට් කැමරා වීඩියෝ ඉන්ටර්ෆේස් එකකුත් මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ෆෝන් එකේ තව දෙයක් අපිට මේ ෆෝන් එකේ පෝර්ට්‍රේට් උත් මේ යාලා ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ iPhone 7 එකට වඩා 8 එකට වඩා හොඳ වීඩියෝ කැප්චර් කිරීමක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ කැප්චර් කිරීම මට නම් හිතන්නේ A13 Bionic chipset එක හරහා තමයි මේ වීඩියෝ කිරීම නම් අපිට ලබා දීලා තියෙන්නේ. මොකද මේක ඉච්ච ලොකු හොඳ කැම් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණාට මේ A13 Bionic chip එකෙන් තමයි මෙයාලා මේක ඇනලයිස් කරලා අපිට ලබා දෙන්නේ. ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙන ෆෝන් එකක් තමයි SC2 එක කියන්නේ. ඉතින් guys එහෙනම් අපි දැන් බලමු මේ මගේ iPhone SC2 එකෙන් ගත්ත වීඩියෝ එක. ඉතින් අපිට මේ වීඩියෝ එකේ මගේ ෆෝන් එකේ තියෙන zooming quality එක වගේම මේ ෆෝන් එකේ auto focus ගතියත් අපිට බලා ගන්න පුළුවන්. guys අපිට කතා කරන්න බැරි වෙච්ච මාර්තුකාව තමයි මේ ෆෝන් එකේ performance කියන්නේ. ඉතින් මම දන්නවා මේ ෆෝන් එකෙන් හොඳ වැඩ ටිකක් අපිට ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මගේ ගොඩක් යාළුවෝ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් කොඩ් වගේ ගේම් ද සෙල්ලම් කරනවා. ඉතින් කොඩ් වගේ ගේම් එක සෙල්ලම් කරනවා කියන්නේ මොන වගේ performance එකක් තියෙන ෆෝන් එකක්ද කියලා අපිට දැන්ටම තේරෙන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එකේදී අපිට පැය භාගයක විතර ඒ වගේ ගේම් එකක් සෙල්ලම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එක පොඩ්ඩක් හීට් වෙන්න ගන්නවා. ඒ වුණාට අපිට ගේම් ප්ලේ කරන්න කිසිම බාධාවක් මේ ෆෝන් එකෙන් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ෆෝන් එකෙන් glass parent එක නිසා ෆෝන් එක හීට් වෙන්න ගන්නෙ. ඒ වුණාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගේම් එක නම් කිසිම බාධාවක් අපිට ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක එන්නේ A13 Bionic chipset එකකින් තමයි මේ ඔක්කොම ඇනලයිස් කරලා මෙයාලා අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ iPhone SC2 එකේ performance ගැන කතා කරද්දී මට කියන්න තියෙන්නේ ඔයාලට පරණ කායයකට අලුත් gearbox එකක් හයි කරලා තියෙන performance එකක් තමයි අපිට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි මේකේ එන්නේ iPhone 11 එකේ තියෙන chipset එකම තමයි. ඉතින් ඒක නිසා මේ ෆෝන් එකේ performance ගැන නම් කියන්න අපිට කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ අපිට මේ ෆෝන් එකට අවුරුදු 5ක් යනකම් වුණත් අපිට කිසිම lag ගන්නේ නැතුව මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට App Store එකේ තියෙන ඕනම app එකක් කිසිම lag එකක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ RAM එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ 3GB RAM එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ storage capacity 3කින් අපිට බලා ගන්න පුළුවන්. 64GB storage capacity විදිහට 128GB 256GB storage capacity අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේදී මට දැන් ඔයාලට ගේම් ප්ලේ කරන්න ගේන්න බෑ. ඒ වුණාට ඉතින් ඔයාලට කිසිම lag ගන්න නැතුව මේ ෆෝන් එකේ ගේම් ගහ ගන්න පුළුවන් හැකියාවක් මට දැන් වෙනකොට දැනෙලා තියෙනවා. මොකද මගේ යාළුවා මේ ෆෝන් එකේ කොඩ් වගේ ගේම් ගහනවා. ඉතින් ඒ වගේ ගේම් එකක් ගහනවා නම් අනිවාර්යෙන් මේ ෆෝන් එකේ lag වෙන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එක lag වෙන්නේ නැතුව එයාලා සෙල්ලම් කරනවා. ඉතින් ඒක නිසා මට මේ ෆෝන් එකේ performance ගැන ඔයාලට කිසිම වරදක් කියන්නේ නැහැ. ඉතින් මේ performance ගැන කියනවා නම් මේ ෆෝන් එකේ performance 100%ක් කියලා අපිට රේට් එකක් දෙන්න පුළුවන්. ඉතින් guys අපි මේ ෆෝන් එක ගැන කතා කරද්දී අපිට අමතක වෙලා ගිය මාතෘකාවක් තමයි මේ ෆෝන් එකේ iOS update කියන්නේ. ඉතින් මේ ෆෝන් එකේ දැන් අපිට iOS 18.4 update එක මෙලකදී ආවනේ. ඉතින් මේ update එක මේ ෆෝන් එකට ලැබුණා. ඉතින් මම මේ Apple ලගේ ආසම දෙයක් තමයි මේ iPhone 16 එකට අප්ඩේට් එන වෙලාවටම මේ iPhone SE2 එකටත් අප්ඩේට් එන එකමයි. ඉතින් iOS 18 ගැන නම් මේ ෆෝන් එකේ සපෝට් වෙන විදිය ගැන කියන්න කිසිම අවුලක් නැහැ. ඉතින් ගොඩක් අය කියන විදිහට මේ ෆෝන් එකට iOS 19 අප්ඩේට් එකක් සපෝට් කරනවා. මම දැක්ක මෙලඟදී පෝස්ට් එකක් තියෙනවා රිව්‍යු එකේ iOS 19 අප්ඩේට් එකක් මේ Apple SE2 එකට එන්න තියෙනවා කියලා. මොකද ඉතින් iPhone 11 එකට එනවා නම් අනිවාර්යයෙන් මේ iPhone SE2 එකට එන්නත් බෑ. මොකද ඒකේ තියෙන hardware ටිකම මේකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ෆෝන් එක ඔයාට iOS පැත්තෙන් ගත්ත හොඳ ෆෝන් එකක් වෙයි කියලා. මොකද අපිට iOS 20 උනත් මේ ෆෝන් එකට එන්න තියෙන ධාරිතාවය වැඩි. මම මේ ෆෝන් එකේ හොඳ ගැනමනේ කතා කරේ. ඉතින් මේ ෆෝන් එකේ එකම එක නරකයක් තියෙනවා. ඒ නරකය තමයි මේ ෆෝන් එකේ තියෙන බැටරි එක. ඉතින් මේ ෆෝන් එකේ තියෙන බැටරි එක මම හිතනවා ගොඩක් අයට මදි වෙයි කියලා. මොකද මේ ෆෝන් එකේ එන්නේ 1800ක mAh බැටරි එකක්. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක ගැන උදාහරණයක් ගත්තොත් අපි මේ ෆෝන් එකේ බැටරි ඉතින් අපි මේ ෆෝන් එක උදේ 6 විතර චාර්ජරෙන් ගලව ගත්තොත් අපිට මේ ෆෝන් එක ඔයා WhatsApp ගිහිල්ලා FB ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහගෙන වගේ දෙයක් කළා අපිට මේ ෆෝන් එක අනිවාර්යෙන්
දවල් දෙකට වගේ චාර්ජර් ගහන්න වෙනවා. එහෙම නැතිනම් ෆෝන් එක පවර් ඔෆ් වෙනවා. ඒ වගේම ඔයා මේ ෆෝන් එකේ බැටරි එක 100% වගේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් බයි කරයත් ෂොප් එකකින් ඔයාට මේ ෆෝන් එක 3 වෙද්දි වගේ වෙනකන් ඇද ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා මේ ෆෝන් එක normally ෆොටෝ ටිකක් ගාලා ඔයා data on කරන්නෙම නැතුව වගේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඔයා කෝල් පමණක් යූස් කරන කෙනෙක් නම් ඔයාට මේ ෆෝන් එක හවස 7-8 වෙනකන් වුණත් ඇද ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන නරකත් තමයි මේ ෆෝන් එකේ තියෙන බැටරි එක. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක මට නම් මදි. අනිවාර්යෙන් මම මේ ෆෝන් එක පාවිච්චි කරද්දි දවසට 3 පාරක්වත් charge කරනවා. මොකද මගේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එකත් 75නේ. ඒකයි ඒ එච්චර ඉක්මනට බැටරි වහින්නේ. මට ඔයාලට තව දෙයක් මතක් කරන්න හිතුණා. ඔයා මේ ෆෝන් එක බයි කරනවා නම් රුපියල් 50000ට වැඩි මුදලක් නම් මේ ෆෝන් එකට යට කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලට අපරාධයක් වෙයි. මොකද දැන් ඉන්නේ ෆෝන් මිල අඩු වෙන කාලේ. ඉතින් ඔයාලට මේ ෆෝන් එක ෂොප් එකකින් වගේ බයි කරන්න හිතෙනවා නම් 54000කට වගේ ප්‍රයිස් රේන්ජ් වලට මේ ෆෝන් එක ෂොප් වල මම දැක්කා තියෙනවා. ඒ වගේම තමයි ඔයා YouTube channel එකක් වගේ පටන් ගන්න ඉන්නවා නම් ඔයාට හොඳ ෆෝන් නැත්නම් මේ iPhone SE2 කියන්නේ. මොකද මම මේ ෆෝන් එක S2 වහගෙනවා රෙකමන්ඩ් කරන්න කැමතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයා මගේ channel එක තාම subscribe නොකර වීඩියෝ බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මට help එකක් දෙන්න. මොකද channel එක 1k ගහන්න තව subscribe කරලා පොඩ්ඩයි ඕනි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම bye.